XM video series එකේදී අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට හරියටම ට්‍රේඩ් එකක් දාගන්න දන්නේ නැති කෙනෙක්වත් හරියටම ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද හරියටම එන්ට්‍රි එකක් ගන්න කොහොමද ඒ වගේම තමයි මේ වෙනකොට හැමතැනම සිග්නල් ගෲප් වැහි වෙලා ඒ වගේම තමයි මේ වෙනකොට මම කරගෙන යන සිග්නල් ගෲප් එකේ ඊයේ දවසේ දුන්න සිග්නල් ලොස් එක සහ ප්‍රොෆිට් එක කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙම වුණොත් මම අලුතෙන් අරන් එන වීඩියෝ එකක් ඔයාලට notification එකක් මගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු කොහොමද ඊයේ දවසේ මගේ සිග්නල් ගෲප් එකේ දුන්න සිග්නල් වල ලොස් එක සහ ප්‍රොෆිට් එක. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි යමු සිග්නල් ගෲප් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන yesterday ඉතින් මම අද කතා කරන්නේ ඊයේ සිග්නල් ගෲප් එකේ දුන්න සිග්නල් ගැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උදේම good morning guys කියලා දුන්නා. ඊට පස්සේ බලන්න පුළුවන් gold sell now කියලා මම entry එකක් දුන්නා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් entry දීලා තියෙනවා 4205 4207ත් මම ගොඩක් දුරට දෙන්නේ සිග්නල් ගෲප් එකේ limit entries. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් TP1 එක 4203 TP2 එක 4200 TP3 එක 4192. ඉතින් ඔයාලට බලන්න පුළුවන් සිග්නල් එක දීලා තියෙන 8.52ට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් 8.54 වෙද්දී 1 TP හිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ 4205න් එන්ට්‍රි ගත්ත කෙනෙක්ටවත් 4203 එනකොට ඩොලර් 2ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ නඩ එන්ට්‍රි ගත්ත අය මට එපු ෆීඩ්බැක් මයි සිග්නල් ගෲප් එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එක්කෙනෙක් එන්ට්‍රීස් 3ක් අරන් තියෙනවා. එයාගේ ප්‍රොෆිට් එක ඩොලර් 7.98ක් වෙනවා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් තව ෆීඩ්බැක් එහෙම තියෙන එක එන්ට්‍රීස් දෙකක් ගත්ත එක්කෙනෙක්ගේ ප්‍රොෆිට් එක ඩොලර් 3.72ක් තියෙනවා. ඉතින් මම ඔයාලට තව දෙයක් කියනවා මම මේ වීඩියෝ එක කිසිම දෙයක් එඩිට් කරන්නවත් නැහැ. හැබැයි වීඩියෝ එක කිසිම දෙයක් ඉෆෙක්ට් එකක්වත් අඩුම දාන්නේ නැහැ. ඒ සිග්නල් එක ඔයාලට බලා ගන්න පුළුවන් සෙකන්ඩ් TPත් හිට් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රොෆිට් කාඩ් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 4ක් විතර. ඊට පස්සේ ටික ලාකට පස්සේ ආයේ මම නැවත සිග්නල් එකක් දුන්නා. ඔයාලට බලා ගන්න පුළුවන් new signal coming කියලා සිග්නල් alert එකක් දීලා තියෙනවා. ඊට පස්සේ දුන්න සිග්නල් එකේ ඔයාලට බලන්න පුළුවන් ආපහු entry දීලා තියෙනවා 4207ත් 4209ත් අතර. ඔයාලට ඒ වගේම බලන්න පුළුවන් SL එක දීලා තියෙනවා 4212. බැරි වෙලා හරි සිග්නල් එකේ SL එක හිට් වුණොත් ඩොලර් 5ක වගේ loss එකක් යන විදිහට තමයි මම SL එක තියලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මම group එකේ update දෙනවා සිග්නල් එකක් දීපු ගමන් ඔයාලට බලන්න පුළුවන් entry hit කියලා දීලා තියෙනවා. ඔයාලට ඒ වගේම බලා ගන්න පුළුවන් සිග්නල් එකේ SL hit වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ සිග්නල් එක loss වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ සිග්නල් එකෙන් ඩොලර් 5ක loss එකක් ගිහිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ දෙන සිග්නල් එකෙන් මම ගොඩක් try කරන්නේ සිග්නල් එකෙන් අනිවාර්යෙන් profit එකක් ගන්න තමයි. අපි හැමෝම ඉතින් trade කරන්නේ profit එකක් ගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ දුන්න සිග්නල් එක මම gold buy එකක් දීලා තියෙනවා. ඉතින් ගොඩක් මේ නෝට හැම තැනම සිග්නල් ගෲප් තියෙනවා. හැබැයි මං හිතන්නේ මේ විදිහට ලයිව් ඒ කියන්නේ හැබැයි මම හිතන්නේ මේ වෙනකොට සිග්නල් ගෲප් එකක් මෙහෙම පෙන්නයි කියලා ගොඩක් අය මේ වීඩියෝ එකට ගොඩක් කමෙන්ට් වැටෙයි. හැබැයි මම දන්නේ නැහැ මම රිස්ක් එකක් අරන් වීඩියෝ එක දාන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් gold buy කියලා දුන්න සිග්නල් එකේ එන්ට්‍රි තියෙන 4205 4202. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ මැසේජ් එක අපිට එන්ට්‍රි මිස් වෙලා තියෙනවා. මම මැසේජ් එකක් දාලා මේ එන්ට්‍රි එක ක්ලෝස් කරගන්න guys කියලා. ඊට පස්සේ ආයෙ එන්ට්‍රි එකක් දුන්නා මම gold buy කියලා 4201යි 4199යි එන්ට්‍රීස් වලින්. ඒ එන්ට්‍රි එකට මම ඔයාලට කලිනුත් කිව්වා මම දෙන්නේ ලිමිට් එන්ට්‍රීස්. ඉතින් මම මැසේජ් එකක් දෙනවා ගෲප් එකේ අප්ඩේට් දෙනවා ලිමිට් එන්ට්‍රි දාගන්න කියලා. අපිට බලා ගන්න බලන්න ඒ එන්ට්‍රියෙත් එන්ට්‍රි මිස් වෙලා තියෙනවා. මේ වෙනකොට මම සිග්නල් දුන්නා 4ක් එන්ට්‍රි මිස් වුණා අපිට සිග්නල් 2ක. ඒ වගේම තමයි එක සිග්නල් එකක් SL හිට් වුණා. ඒ කියන්නේ loss වුණා ඩොලර් 5ක වගේ. එක සිග්නල් එකක් TP හිට් වුණා. සෙකන්ඩ් TP වෙනකන් හිට් වුණා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දවල් එකට විතර මම gold sell now කියලා සිග්නල් එකක් දුන්නා. එන්ට්‍රි දුන්නේ 4216 4218. අපි කලින් සිග්නල් එකේ loss වුණා. අපි ඒ සිග්නල් එක අනිවාර්යෙන් profit කරවන්න ඕනේ. මෙතන අපේ ගියපු අපේ ඉන්න audience එකට members ලාට profit කරවන්න ඕනේ අපි. ඔයාලට බලන්න බලන්න ඒකේ first TP එක 4214, second TP 4211, third TP 4206 minimum ඩොලර් 10ක වගේ profit එකක් කෙනෙක් විදිහට තියලා තියෙන්නේ. entry now කියලා message එක update එක දුන්නා මම. high risk trade එකක් ඒකත් මම update කරා. හැබැයි ප්‍රොෆිට් එක රනින් විනාඩි 5ක් වගේ යනකොට 1 TP ඩන් වුණා. ඔයාලට ෆීඩ්බැක් බලා ගන්න පුළුවන් මේ විදියට. ඒ වගේම මෙතනත් ඔයාලට තව මෙම්බර් කෙනෙක්ගේ ෆීඩ්බැක් බලා ගන්න පුළුවන්. මේ මෙම්බර්ගේ ප්‍රොෆිට් එක ඩොලර් 16.783යි. ඒ වෙනකොට මම දීපු සිග්නල් වල ප්‍රොෆිට් එක විතර.
ඒ වගේම ඩොලර් 2.780යි ඩොලර් 2.790 වගේ ප්‍රොෆිට් තියෙනවා. ඒත් එක්කම බලන්න පුළුවන් මේ මෙම්බර්ගේ ප්‍රොෆිට් එක ඩොලර් 25.74. ඉතින් ඩොලර් 25ක් කියන්නේ මේ නොකට රුපියල් 5000කට වඩා වැඩි මුදලක්. ඊට පස්සේ වඩා බලන්න පුළුවන් හවසත් මං 3:20 වගේ සිග්නල් ඇලර්ට් එක දීලා සිග්නල් එකක් දුන්නා. ඒත් ගෝල්ඩ් සෙල් නව් එකක් එන්ට්‍රි දුන්නේ 4203 4233 ඒ වගේම 4235. ඉතින් මේ ඔයාලට බලන්න බා 4231 ෆස්ට් TP සෙකන්ඩ් TP 4228 තර්ඩ් TP 4220 තර්ඩ් TP හිට් කරා කියන්නේ මිනිමම් එක ට්‍රේඩ් එකක් රන් කරන කෙනෙක්ට ඩොලර් 13ක ප්‍රොෆිට් එක. එන්ට්‍රි හිට් වෙලා තියෙනවා. ඒ ට්‍රේඩ් එකේ SL හිට් වෙලා තියෙනවා. SL තියලා තියෙන 4238. ඒ කියන්නේ ආපහු සැරයක් ඩොලර් 5ක ලොස් එකක් ගින් තියෙනවා මගේ ටීම් එකේ මාත් එක්ක ට්‍රේඩ් කරන මෙම්බර්ස්ලාගේ. ඊට පස්සේ ආයෙ මං ගෝල්ඩ් සෙල් එකක් දීලා තියෙනවා 4238 4240. ඒකේ ෆස්ට් TP 4236 ලාස්ට් TP 4224. SL එක ස්ටොප් ලොස් එක අපේ 4244. රන්නින් ප්‍රොෆිට් 1 TP ඩන් වුණා. සෙකන්ඩ් TP ඩන් වුණා. එතකොට බලන්න පුළුවන් ඔයාලට අපේ මෙම්බර්ස්ලා ෆීඩ්බැක් කොහොමද කියලා ඩොලර් 12ක් රුපියල් 4000කට වඩා වැඩි මුදලක් ලොස් එක කවර්. ඔයාලට බලා ගන්න පුළුවන් දුන්න එන්ට්‍රීස් එක 4238න් එන්ට්‍රි එකක් වෙනවා 4240. මට එන මැසේජ් ගණන් ගන්න එපා ගයිස්. මම මේ වීඩියෝ කිසිම විදියකට එඩිට් කරන්නේ නැතුව තමයි දාන්නේ. ඒත් එක්කම බලා ගන්න පුළුවන් මගේ සිග්නල් එකත් මම දාපු සිග්නල් එකත් මගේ ප්‍රොෆිට් එක ඩොලර් 23.28ක් යනවා. මම අඩුම රිස්ක් කරලා තමයි ලෙවරේජ් වලින් අරන් තියෙන ට්‍රේඩ් 4ක් ඕපන් කරේ. ට්‍රේඩ් 4ට සෙකන්ඩ් TP හිට් වෙනකොට මගේ ඩොලර් 23 ගණක් ප්‍රොෆිට් වෙලා. ඒත් එක්කම බලන්න පුළුවන් මම ආයෙ මැසේජ් එක දැම්ම එතනින් all TP hit guys big profit enjoy ඔයාලගේ ප්‍රොෆිට් එකෙන් enjoy. මම මැසේජ් දාලා තියෙනතර පෙන්නනවා මෙතන SL hit විතරයි loss යනවා විතරයි ජීවිතේට all TP hit වෙන්නේ නැහැ කියලා ගොඩක් අය අපේ සිග්නල් group වලට එහෙම නැත්නම් මේ XM එකට ගොඩක් අය බයිනවා. හැබැයි හරි plan එකකට හරි money management එකකට ඔයාලා capital එකට අදාළ plan එක trade කරත් අනිවාර්යෙන් loss වෙන්නේ නැහැ. හැබැයි trading කියන දේදී loss වෙන්නේ නැතුව කරන්නත් බෑ. හරි plan එකකට කරොත් අනිවාර්යෙන් game එකක් ගහන්න පුළුවන්. ඒත් එක්ක තමයි ඊට පස්සේ දුන්න සිග්නල් එකෙත් all TP hit වුණාට මම කිව්වා. ඒත් එක්ක මට ආපු ෆීඩ්බැක් ටිකක් ඔයාලට මම පෙන්නන්න. එක මෙම්බර් කෙනෙක් දාලා තියෙනවා අනිවාර්යයෙන්ම මල්ලි මේ විදියට කියලා තේරුම් ගන්න බැරි නම් ඉතින් ඇත්තටම වැඩක් නැහැ. ඒක සමහර මෙම්බර්ස්ලාගේ. අනික තමයි සිග්නල් ගෲප් නම් ඕනි තරම් හම්බුණා මල්ලි මෙහෙම පැහැදිලි කරලා දෙන කෙනෙක් නම් හම්බෙලා නැහැ ජීවිතේට. ඉතින් මේවයි ෆීඩ්බැක් එනවා කියන්නේ අනිවාර්යෙන් අපි සිග්නල් ගෲප් එකක් කරන කෙනෙක් විදිහට මම අහන්න වාස ෆීඩ්බැක්. ඒක ඒ වගේම තමයි තව එක්කෙනෙක් කියනවා බලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මම කලින් කෙනෙක් එක මෙම්බර් කෙනෙක්ට කිව්වා මාකට් එකේ එන්ට්‍රි ගන්න එපා මේ වෙලාවේ අනිවාර්යෙන් 4225ට වැටෙනවා කියලා මම ඇනලයිස් එකක් ගහලා තිබ්බ හින්දා ලොවෙත් වැටෙනවා කියලා අනිවාර්යෙන්ම කියලා තිබ්බා. හැබැයි අනිවාර්යෙන්ම මාකට් එක සෙල්නවා. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මේ වගේ ලොස් යන සිග්නල් ගෲප් එක අපි මාකටිං කරනවා අපි ප්‍රොමෝට් කරනවා. හැබැයි අපි පොඩි වදන් වගේක් යූස් කරලා ඉතින් මාකටිං කරන එක හැමතැනම වෙන දෙයක්. 4225ට වැටෙනවා කියලා අපි කලින්ම කියලා තිබ්බා. මේ මගේ TikTok channel එකේ මට ආපු ෆීඩ්බැක් එකක්. කියන්න දෙයක් නැහැ බ්‍රදර්. හැම එන්ට්‍රි එකක්ම ගන්න බැරි වුණාට මං ඉඳලා හිටලා එන්ට්‍රි ගන්නවා. පට්ටම සර්විස් එකක් වගේම අපිට සුපිරියට ගයිඩ් කරනවා. ඩේලි පිප්ස් 350 400ක් නම් ලොවෙත් ගස් වෙනවා. ඩොලර්ස් 10 දෙන සර්විස් එක නම් පට්ට කියලා දාලා දෙනවා. ඒත් එක්කම බලමු අපි ඊට පස්සේ දුන්න සිග්නල් මේ ෆීඩ්බැක් මට දාගන්න බැරි වුණ ෆීඩ්බැක් මම පොඩ්ඩක් chat බලන්න නැතුව ඉඳලා දුන්න සිග්නල් එක තියෙන සිග්නල් එක gold buy now කියලා එකක් 4230 entry 4228 entry දෙන්නේ 4232 first TP එක කියන්නේ ඩොලර් 6ක profit එකක් තමයි first TP එකෙන් මම අනිත් සිග්නල් වල නම් සාන් ඩොලර් 3ක 4ක වගේ profit එකක් වෙන විදිහට තියෙන්නේ 1 TP hit වෙලා තියෙනවා. ඒත් එක්ක මට ෆීඩ්බැක් බලා ගන්න පුළුවන් මේ විදිහට 1 TP hit වෙනවා ඩොලර් 5ක් ප්‍රොෆිට් එන්ට්‍රි සිග්නල් එක එන්ට්‍රි සිග්නල් 3ක් දාලා ඒත් වගේ මේ ෆීඩ්බැක් වල බලා ගන්න පුළුවන් මේ මෙම්බර්ගේ ඩොලර් 18.30ක ප්‍රොෆිට් එකක් තියෙනවා. සෙකන්ඩ් TP hit වුණා. සෙකන්ඩ් TP hit වෙනකොට මගේ ප්‍රොෆිට් එක ඩොලර් 13යි ගාණ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි එන්ට්‍රි දුන්නේ කොතනින්ද එන්ට්‍රි දීලා තියෙන්නේ 4231 4233 වගේ 4236ට අප් වෙනකොට තමයි ෆස්ට් TP ඩන් උනේ. ඒත් එක්කමයි බලා ගන්න පුළුවන් guys ඒ සිග්නල් එකේ all TP hit වෙනවා. සිග්නල් 3ක් රන් කරලා තිබුණා නම් අඩුම ඩොලර් 45ක ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බත් all TP hit වෙනකොට ඉතින් මේ තියෙන ඒ වගේ ප්‍රොෆිට් එකක් ගත්ත මේ මගේ ප්‍රොෆිට් එක ඩොලර් 32යි ගාණ.
ඊට පස්සේ ආය අපි එන්ට්‍රි එකක් දුන්නා එවෙලෙම gold sell now කියලා එන්ට්‍රි දුන්නේ 4236 4238 SL එක වගේම TP දුන්නාට බලා ගන්න පුළුවන් මම හැම සිග්නල් එකම පැහැදිලි කරන්න යන්නේ නැහැ මෙතන එතනත් 1 TP done වුණා second TP done වුණා second TP done වෙනකොට මගේ profit එක $23යි ගන්න මම කියන්නේ මගේ signal group එක හොඳයි මගේ signal group එක තමයි හොඳම කියලා හැබැයි ගොඩක් අය මෙන්න මේ XMA එකට බයිනවා ඒ වගේම signal group හැමතැනම වැහි වැහලා හැබැයි මේ වගේ කවුරුත් මං හිතන්නේ නැහැ වීඩියෝ කරයි කියලා signal group එක පෙන්නලා දුන්න අනික කිසිම දෙයක් edit කරන්නවත් නැතුව වීඩියෝ එකේ හොඳම විසඳුම නිහඬ බයි කියලා පෙන්නලා මම පොඩි ඇනලයිස් එකක් ගහලා තියෙනවා ඇනලයිස් කියන කිසිම දෙයක් දන්නේ නැහැනේ අපි ගොඩක් කට්ටිය එහෙමනේ කියන්නේ අපිට ඒ දුන්න සෙල් එකෙත් all TP hit වෙලා දෙනවා ඊට පස්සෙත් මම ආපහු සැරයක් සෙල් සිග්නල් එකක් දුන්නා entries වගේම TP SL වලට බලා ගන්න පුළුවන් තව මෙම්ම කෙනෙක් මට දාපු feedback එක මම එයා signal group 4ක ඉන්නවා හැබැයි හොඳම මම කියලා කියනවා හැබැයි මම කියන්නේ මම තමයි කොයි වෙලෙත් හොඳම කියලා මම XM ගැන දන්න දේ කියලා දෙලා මම දන්න knowledge එකට මම signal group එකක් කරගෙන යනවා ඒත් එක්කම බලා ගන්න පුළුවන් ඒ signal එකත් 1 TP hit වුණා ඒත් එක්කම my profit එක බලා ගන්න පුළුවන් 9.76ක් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් second TP hit වෙනවා $22යි ගානක profit එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ balance එක $233ක් කියලා දෙන. හැබැයි අද දවසේ ඒ කියන්නේ ඊයේ දවසේ මම signal දෙන්න පටන් ගන්නකොට මගේ balance එක තිබ්බේ $160 ගානක් හරි 80 ගානක් හරි මටත් හරියටම මතක නැහැ. මේ මෙම්බර්ගේ එවෙලේ එදා දවසේ profit එක මේ වෙනකොට මගේ signal එකෙන් $32.53. එයා withdrawal උත් කරගෙන දෙනවා $29ක්. හරියට plan එක කර හරි money management එක කර යනවා නම් withdrawal අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද අපි කියන්න බෑ කොයි වෙලේ loss වෙයිද කොයි වෙලේ wash වෙයිද අපේ account එක කියලා market එක ගැන 100%ක් අපිට කියන්න බෑ. ඉතින් තව sell signal එකක් දීලා තියෙනවා. විනාඩි 3ක් ඇතුළත වගේ මේ signal එක all TP hit වෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඒ signal එකේ second TP hit වෙනකොට විතරක් මගේ profit එක $25යි ගන්න. ඒත් එක්කම වඩ බලා ගන්න පුළුවන් අපි දුන්න entry එක කොතනද කියලා හරියටම බලා ගන්න පුළුවන් 4230න් entry දුන්නේ මේ වෙනකොට market එක 4222කට වැටලා තියෙනවා අපේ third TP මම හිතන්නේ මේකේ තිබ්බේ 4220 වගේ ඒත් එක්කම බලා ගන්න පුළුවන් අපට profit එක මේ memberගේ daily profit එක $42යි අර $38ක වගේ profit එකක් තිබ්බ එක්කෙනාගේ daily profit එක $42යි රුපියල් 12000කට වැඩි මේ මෙම්බර්ගේ තව ප්‍රොෆිට් එකක් $7යි ගාණක් ඒ සිග්නල් එකේ all TP hit guys තව මෙම්බර් කෙනෙක් ඉන්නවා එයාගේ daily income එක කියන්නේ එදා දවසේ profit එක $164යි ඒ කියන්නේ රුපියල් 50000කට වැඩි profit එකක් එක දවසේ සමහර අය මාසයකට හොයන්නේ මේ ගාණ වෙන්න පුළුවන් හැබැයි trading කියන දේ හරි risk හරි plan එකකට ගියේ නැත්තම් හරියට මොලෙන් ගහන්න ඕන ගේමක් තමයි trading කියන්නේ අනිවාර්යයෙන්ම මම අද තව පොඩි alert එකක් දුන්නා signal group එකේ market එක 4196 දිහාට sell වෙයි guys මේ time එකේ buy entry ගන්න එපා කියලා ඒ signal එක වල බලන්න ඕන 7.52ට දීලා තියෙන මම ඒ කියන්නේ පොඩි idea එකක් දුන්නේ මේ group එකේ ඉන්න අයට ඊට පස්සේ ආයෙ sell එකක් දුන්නා 4223 4225 ඒ sell එකේ entry miss වුණා අපිට හැබැයි trade එකේ all TP hit වුණා ඒ signal එකේ entry miss ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මම signal සාමාන්‍ය 8ක් විතර දුන්නා SL hit වුණා signal 2ක වගේ entry miss වුණා signal 3ක වගේ all TP hit වුණා signal 3ක second TP 1 TP වගේ hit වුණා signal 2ක වගේ ඒත් එක්ක මං කිව්ව නිවුස් එක හරියටම හරි ගියා ගයිස් මේවා කට කහනවට කියන කතා නෙමෙයි අත්‍තරම කියලා මම පොඩ්ඩක් පොඩි මොටිවේෂන් හදලා දාලා දැම්මා ඉතින් මාකට් එක 4196ට වැටෙනවා කියලා කිව්වේ මම chat එකේ උඩ වෙන 7.52ට මං 8.12ට මැසේජ් එකක් දාලා තිනා මාකට් එක පොඩ්ඩක් දිහා බලන්න කියලා මාකට් එක සෙල් වුණා ඒත් එක්ක මේ තියෙන අද උදේ ගත්ත දුන්න සිග්නල් එක ඉතින් මේවා මං වාට පෙන්නුවේ ඉතින් මම වාට පෙන්නේ මගේ signal group එකේ මම දන්න knowledge එක මම දන්න analyze method එක අනුව trade කරලා ඊයේ දවසේ දුන්න signal වල loss එක සහ profit එක. ඉතින් මම මේ ගැන full video එකක් කරන්න හිතුවේ මොකද මම ඔයාලට කිව්වා XM ගැන full video series එකක් ගේනවා කියලා. මේනකොට හරියටම XM account එක create කරගන්න කොහොමද? අපි හදාගත් account එකට deposit එකක් කරගන්නේ කොහොමද? ඒ deposit එකක් කරගත් account එක අපි trade කරන MetaTrader 5 එකට හරියටම connect කරගන්නේ කොහොමද කියලා video series 3ක්ම අරන් ආවා. ඒ වගේම තමයි අපි earn කරන මුදල් අපේ Binance එකට වයර් නැත්නම් bank එකට withdrawal කරගන්නේ කොහොමද කියලා අරන් ආවා.
ඉතින් මම අද අරන් එන්නේ ඉතින් මගේ මෙන්න මේ සිග්නල් ගෲප් එක ගැන පොඩි වීඩියෝ එකක් පොඩි අයිඩියා එකක්. මොකද මට සතුටේ අනිවාර්යෙන් කොල්ලෙක් ගේමක් ගහන එක ගැන. හැබැයි මම සිග්නල් ගෲප් එකේ පේමන්ට් එකක් ගන්නවා. මම මේකට හරි සර්විස් එකක් දෙනවා. මම කියන්නේ ඔයාලා මේ වීඩියෝ එක බලලා කෙනෙක් වැරද්දක් හිතනවා මම සිග්නල් ගෲප් එකක් ප්‍රොමෝට් කරනවා ඒකට එන්න කියලා. මම එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. මට ඕන උනේ මම දෙන සිග්නල් කොහොමද ප්‍රොෆිට් වෙනවද ලොස් වෙනවද කියලා පොඩ්ඩක් එළියේ ඉඳන් අපිට බයින කට්ටිය චුට්ටක් පෙන්වන්න. මම මේ වීඩියෝ කිසිම විදියකට එඩිට් එකක්වත් කරන්නේ නැහැ. ඒ විදියටම දානවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම මාව subscribe කරලා bell icon එක all කරලා තියන්න. එහෙම නැත්නම් මම අලුතින් අරන් එන වීඩියෝ එකක් ඔයාලගේ notification එක මයින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්න අනිවාර්යෙන් වීඩියෝ එකට like එකකුත් දාන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න ඔයා හැමෝටම සුබ දවසක්.